සෙවරන් සීසන් 2 එකේ ෆයිනල් එපිසෝඩ් එක ඔන්න රිලීස් වෙලා ඉවරයි. ඉතින් මේ වෙනකොට ඔයාලට වෙබ් කොපි එකක් හොයාගෙන බලා ගන්න පුළුවන්කම තියෙනවා. සෙවරන් සීසන් 2 එකේ 10th එපිසෝඩ් එක නොහිතපු විදිහේ අවසානයක් එක්ක තමයි ඉවර වෙන්නේ. ඉතින් අපි බලමු මේකේ මොකද්ද වෙන්නේ කියන එක. ඉතින් මුලින්ම මාක් ඉනිනුයි එයාගේ අවුටි එක්ක ඇග්‍රීමන්ට් එකක් ගහන්න try කරනවා ජෙමාව බේර ගන්න. එහෙම නැත්නම් මිස් කේසිව. ඉතින් කොහොම වුණත් ඉනි ඒකට එකඟ වෙන්න ඇති පාටක් තමයි අපිට පේන්නේ. ඒ මොකද එයා හිතනවා ඒ දේ කොහොම හරි කරොත් අන්තිමේදී මාක් ඉනිට මොකක් වෙයිද කියන ප්‍රශ්නේ. ඉතින් මේක තවදුරටත් වැඩි වෙන්නේ ඩෙවන්ගේ ප්‍රූව් කරන්න පුළුවන් කියලා කියන එකෙන්. ඉතින් ඉනි මාක් හිතන්නේ එයාලගේ පැවැත්ම මේකේ නැති වෙයි කියන එක. ඒ මොකද ඔයාලා දැන්ටමත් දන්නවා ඉනි මාක්ට හෙලෙනා එක්ක සම්බන්ධතාවයක් තියෙනවා. ඉතින් ඒ නිසා ඉනි මාක් අවුටි මාක් අතර වීඩියෝ රෙකෝඩ් කන්වර්සේෂන් එකේදී මේ දේට ඒ තරම් හොඳ එකඟතාවයකට එන්නේ නැහැ. ඉතින් මෙතනදී කොබෙල් රිවීල් කරනවා MDR එක ඇත්තටම මොකද්ද කරන්න කියන එක. ඉතින් මට හිතා ගන්න බෑ මුලදි මේක මටත් තුන් නැත්තේ මොකද කියන එක. මේ වෙනකොට ඔයාලා දන්නවා මාක් 100% කම්ප්ලීට් කරපු රිෆයිනින් ෆයිල්ස් 24ක් කරලා තියෙනවා කියන එක. ඉතින් කෝල්ඩ් හාබර් කියන්නේ මාගේ 25 වෙනි එක. ඉතින් ඒක කම්ප්ලීට් කරොත් ජෙමා නැති වෙනවා කියලා තමයි කොබෙල් කියන්නේ. ඉතින් මෙතනදී ඇත්තට මේ රිෆයින් කරන්නේ ජෙමාගේ ටෙම්පර්ස් එයාට ෆීල් වෙන විදිය. ඉලක්කම් ක්ලස්ටර් එකක්. එහෙම නැත්නම් එකතුවක් බිල්ඩින් බ්ලොක්ස් වගේ බිල්ඩ් කරනවා. ඒ මතකයන්ට අදාළ ඉනිස්ලා 24 දෙනෙක්. ඉතින් මේ ඉනිස්ලා 24 දෙනාගේ මතකයන් එකිනෙකාට සම්බන්ධ වෙන්නේ නැහැ. ඉතින් මේ වගේ වෙන වෙනම මතක 24ක් තමයි මේ වෙනකොට මාක් හදලා තියෙන්නේ. ඉනි මාක් අවුටි මාක් ආගියුමන්ට් එකෙන් පස්සේ මාක් කොහොම හරි එන්නේ MDR එකට. ඉතින් එතන හරියට නිකන් ETC බිග් ඩේ වගේ සීන් එකක් දෙන චිත්‍රයකුත් තියෙනවා. ඉතින් එතනදී අපිට සීරීස් එකේම හම්බුණු චරිතවල සිත තමයි එතන තියෙන්නේ. ඉතින් මේ ආර්ට් එකේ පැහැදිලිවම පේනවා හෙලි කියන්නේ ඊගන් ෆැමිලි එකේ නෙක්ස්ට් ජෙනරේෂන් එක කියලා. මොකද ඒකේ චිත්‍රය උඩ টොප් එකේ කන්ද උඩ කියන ෆෝල් එක උඩ ඉන්නේ එයා නිසා. ඉතින් ඔයාලට මතක ඇති මේ ෆෝල් එක මේ දිය ඇල්ල අපිට කලින් වෝස් හැලෝ කියලා දැනගන්න පුළුවන් වුණා. ඒත් එක්කම ඔයාලට මතක ඇති සීසන් 2 එකේ 9th එපිසෝඩ් එකේදී ඩිලන් රෙසිග්නේෂන් එක දෙනවා ඉනි කෙනෙක් විදියට. ඒ මොකද ක්‍රිස්චන් ආයෙමත් ඉන්නේ නැහැ කියන එක එයාට දැනගත් නිසා සහ එයාට මේ ඉන්නිගේ ලයිෆ් එකෙන් වැඩක් නැහැ කියලා හිතන එක නිසා. ඒත් එයාගේ අවුටි ඒකට රෙස්පොන්ඩ් එකක් විදියට එයාට රෙසිග්නේෂන් එක ඩික්ලයින් කරන එක කියන්නේ රෙසිග්නේෂන් එක නැති කරලා දානවා. මං හිතන්නේ ඩිලන් කොච්චර try කරත් රිසයින් වෙන්න ඒක වෙන එකක් නෑ. මොකද ඔයාලට කලින් මතක ඇති එපිසෝඩ් වලදී ඩිලන් ජොබ් එකක් හොයාගන්න ගියාම ඒ ජොබ් එකේ ඒ කට්ටිය කියනවා එයාලට සර්වර්ඩ් කට්ටිය කියන්නේ එක එකක් ඇතුලේ පුද්ගලයන් දෙන්නෙක් ඉන්න අයව ඒ ජොබ්ස් වලට ගන්න බෑ කියන එක. ඒක එතනදී හොඳට කියන දෙයක්. ඉතින් මේ සර්වර්ඩ් අයට මේ ලූමන් එකෙන් පස්සේ ජොබ් එකක් හොයන එකත් ගොඩක් අමාරු වැඩක් කියලා තමයි මෙතනින් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ඉන්ට්‍රෝ එකේ ඔයාලට මතක ඇති අර්වින් එක මුණ තියෙන කප් එකකින් ට්‍රම්පට්ස් ගොඩක් එනවා. ඉතින් මං හිතන්නේ ඒකත් විසඳ ගන්න පුළුවන් වෙනවා මේ 10th එපිසෝඩ් එකේ කොරියෝග්‍රැෆි ඇන්ඩ් මේනේජ්මන්ට් කියන ඩිපාර්ට්මන්ට් එක. මියුසික් සම්බන්ධ ඩිපාර්ට්මන්ට් එකක්. මගේම ඒකේ ට්‍රම්පට් ප්ලේ කරන කට්ටියත් ඉන්නවා. ඉතින් ඒ අය සාමාන්‍ය අය වගේ නෙමෙයි. එයාලත් සර්වර්ඩ් අය. ඒ කියන්නේ මාක්ලා වගේ වැඩ කරන අය. ඉතින් මාක් කොහොම හරි කෝල්ඩ් හාබර් කියන ෆයිල් එක කම්ප්ලීට් කරනවා. ඉතින් එතනින් පස්සේ කෝල්ඩ් හාබර් එකේ වෙන්නේ මොකද්ද කියන එක අපිට බලා ගන්න පුළුවන්. ජෙමා එතනදී ඒ රූම් එකේ ඇතුළට යනවා. ඉතින් අපිට එතන බලා ගන්න පුළුවන් වෙන්නේ බේබි කොට් එකක්. ඒ කියන්නේ ළමයි නිදා ගන්න හදන ඇඳක්. ඉතින් ඔයාලට මතක ඇති ජෙමාගේ අවුටි ලයිෆ් එකේදී මාක් හදලා තියෙන ඒ බේබි කොට් එක ගලවනවා. ඉතින් මේක ජෙමා හොරෙන් ගිහිල්ලා බලනවා. ඉතින් මෙතනදී ජෙමා ලව්වා මේක ගලවන්න කියලා තමයි කියන්නේ. ඉතින් මට නම් තේරෙන්නේ මෙතනින් බලන්නේ තවදුරටත් මිස් කේසිගේ එයාට ජෙමාගේ මතකයන් වලට ඇක්සස් කරන්න පුළුවන්කමක් තියෙනවද කියන එක. අන්නේ කලින් ටාගට් කරන් ඉඳලා ඒ පුද්ගලයා මැරුණාම ඒ අයගේ ටෙස්ටිං සබ්ජෙක්ට් විදියට අරන් ඒ මැරුණු කෙනාගේ ළඟම ආදරණීයයන් එහෙම නැත්නම් ජෙමා මාක් වගේ මාක් ලව්වා. ඒ අයගේ ඒ
outer world එකේදී උන සිදුවීම් නැවත build up කරන එකද? අන්න ඒ වගේ ප්‍රශ්නයක් තමයි මෙතන තියෙන්නේ. ඔයාලට මතක ඇති මාක් කොබෙල්ට කියනවා එයාලගේ ස්ක්‍රීන් එකේ වල නම්බර්ස් එයාට ෆීල් වෙනවා කියලා. ඒ ෆීල් වෙන ඒවා තමයි අදාළ බින් වලට යවන්නේ. ඒ කියන්නේ මාක්ට ජෙමාගේ එක තිබුණු මතකයන් ඉනී කෙනෙක් විදියට ඉන්නකොට ෆීල් වෙනවා වගේ දෙයක් මේ නම්බර්ස් දකිද්දි. ඉතින් ඒවා කැටගරයිස් කරලා ක්ලාස් දෙකක් විදියට තමයි මේ බින් වලට යවලා ජෙමාගේ පාස්ට් මෙමරි එක බිල්ඩ් අප් කරන්නේ. මොකද ජෙමා මැරුණු කෙනෙක් නිසා යාගේ මතකය ආපහු බිල්ඩ් අප් කරන්න ඕන වගේ සීන් එකක් තමයි මේකේ වෙනවා කියලා මට හිතෙන්නේ. ඉතින් එහෙම මාර්ක්ට ඒ දේවල් මතක් වෙන්න නම් ඉනී කෙනෙක්ට මාගේ අවුටි වර්ල්ඩ් එකේ අවුටි මාගේ මතකයට යම් කිසි විදිහකින් ඇක්සස් එකක් තියෙන්නත් ඕන. ඒ කියන්නේ නිකන් පොඩි ලීක් එකක් වගේ එකක් තියෙන්න ඕන මේ දේවල් ෆීල් වෙන නම්. මොකද කතාවේ විදියට නම් හරියට ඔයාගේ මතකය කම්ප්ලීට්ලි සෙපරේට් කරනවා වගේ තමයි කියන්නේ. උනාට මෙතන මොකක් හරි තව මේ වගේ අවුටිගේ මතකයට ඇක්සස් වෙන්න පුළුවන් පොඩි හරි ගේට් එකක් තියෙන්න පුළුවන්. ඉතින් තව දෙයක් විදියට මේ කතාවේ ඇත්තටම සර්වර්ඩ් ෆෝවල අය ඩීල් කරන්නේ එයාලගේ යටිහිත අවදි කිරීමක්ද කියන එක යම් කිසි ආකාරයකින් අපිට තේරුම් ගන්න පුළුවන්. ඉතින් මං අහලා තියෙන විදියට මං හිතන්නේ ඔයාලත් අහලා ඇති මනුස්සයෙක්ට උඩුහිත සහ යටිහිත කියලා හිත දෙකක්. එහෙම නැත්නම් මතක දෙකක් තියෙනවලු. ඉතින් යටිහිත කියන එක නිතරම නිින්දේ ඉන්නේ. හුඟක් වෙලාවට ඒක අවදි වෙන්නේ අපි ඩීප් ස්ලීප් එකකට ගියාමලු. ඉතින් එයාට පුළුවන්ලු අපිට සමහර හීන වගේ දේවල් පෙන්වන්න. ඉතින් මං තව අහලා තියෙන දෙයක් තමයි එයාලගේ මෙමරි කැපැසිටි එක. යටිහිතට පුළුවන් උඩුහිතට වඩා හොඳ මෙමරි එකක් තියාගන්න. හරියට ඒක සම්පූර්ණයෙන්ම ස්ටෝර් කරා වගේ යටිහිතට පුළුවන් සමහර මතක තියාගන්න, රඳව ගන්න. ඉතින් මේ කතාවේ විදියට නම් යටිහිත නින්දට යවලා උඩුහිත අවදි කරන්න මේ චිප් එක යූස් කරනවා වෙන්න පුළුවන්. ඉතින් මං හිතන්නේ මේ සෙවරන්ස් කියන කන්සෙප්ට් එක මේ දේ යූස් කරලා මොඩිෆයි කරලා එයාලට ඒ කියන්නේ උඩුහිතට වගේම යටිහිතටත් වෙනම පර්සනැලිටි එකක් හිතන පතන විදියක් වගේ දේවල් දාලා මොඩිෆයි කරලා මේ කතාව හැදුවද කියන එක අපිට නිකන් හිතෙන්න පුළුවන්. ඉතින් මං ඔයාලා කලින් බලලා තියෙනවා නම් මගේ කලින් එපිසෝඩ් බ්‍රේක්ඩවුන් වල සෙවරන්ස් ඔයාලා බලන්න අනිවාර්යෙන් තියරීස් ගැන කවර් කරපු වීඩියෝ එකක් තියෙනවා. ඒකේ මම ওই දේ ගැන හොඳට සඳහන් කරලා තියෙනවා. ඉතින් අලුත් වීඩියෝ එකක් ගේන්න බලාපොරොත්තු වෙන ළඟදිම හම්බෙමු. ගිහිල්ලා එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.